Hey guys, I am Lakshan Ratna. ඔයාලට සුපිරිම vlog එකක් අරගෙන ආවා. අද අපේ topic එක Mango Friends. Let's get started. අද යාළුවොත් එක්ක ටිකක් එළියට යන plan කරපු දවසක්. යාළුවෝ කියන විදියට මට තියෙන ගෑස්ටික් කාර ජීවිතයක්. ඒක ඇත්ත කතාව. ඉතින් මම මොනවා කරන්නත් කලින් කෑම තමයි මගේ ජීවිතේ අංක 1 වෙලා තියෙන්නේ. ඒත් කෑම හදන එක සම්බන්ධයෙන් නම් මට තියෙන knowledge එක 0. කඩ ටිකක් ටෙම්පරාදු කරනම තෙල් දාන විදිහ දකින්න ඕනි මෝඩෙක් එක තීරෙනවා. හරි අපි ආයෙමත් යමු අපේ කතාවට. කැම්පස් පටන් ගන්න කලින් නම් අපි මාස්ටර් ප්ලෑන් ගහලා තිබුණා ඇවිදින්න යන. කඳු නගින්න යමු කිව්වා, කැම්පින් යමු කිව්වා, බ්ලා 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 කතා ගොඩයි. අපි එච්චර ප්ලෑන් ගොඩක් ගහගෙන ඉන්න හේතු උනේ මං හිතන්නේ කැම්පස් එන්න කලින් අපි හැමෝගෙම ගුරුවරු අපිට කියලා තිබුණා කැම්පස් එක කියලා කියන්නේ ඔටෝ එක්සෑම්ස් පාස් කරන අමුතුම ලෝකයක් වගේ දෙයක්. කැම්පස් එක නම් ඇත්තටම ලස්සන ලෝකයක් තමයි. ඒත් ඇකඩමික් වැඩත් එක්ක හිතන තරම් නිදහසක් නම් ඉල්ලෙයි. හරි මට ඕනි වුණා යාළුවෝ ගැන මට හිතන අදහස් ටිකක් ඔයාලත් එක්කලා ෂෙයා කරගන්න. අපිට සමහර යාළුකම් තියෙනවා කොයිතරම් දුරට ගියත් කොයිතරම් කාලයක් ගියත් වෙනස් නොවි එක විදිහටම තියෙන. ඒ වගේම යාළුවගේ දියුණුවේදී අපේ හදවතින්ම සතුටු වෙන එහෙම යාළුවෝ ලබන්නත් එක මාර වාසනාවන්තකමක් වෙන්න ඕනි. ඔයාලත් එහෙම යාළුවෝ ඉන්නවා නම් කවදාවත් එහෙම අයව නැති කරගන්න එපා. ආඩේ ගන්න මොරීසි යාළුවෝ මම විශ්වාස කරනවා මට හම්බ වෙලා තියෙන මේ යාළුවෝ ටික අන්න එහෙම යාළුවෝ සෙට් එකක් කියලා. මට ඔක්කොම කලින් කියපයි යන්නේ කොහෙද කියලා මම යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව ආවේ. ඊයේ රෑ 8 විතර එනකම් මම දන්නේ සූ එකට යනවා. සූ එකට යනවා. මම මේ දැන් මෙහෙට එනකල්ම දැනගෙන හිටියේ සූ එකට යනවා කියලා. සමාධියට යනවා කියලා දන්නවා. සූ එකට යන්න බෑ මේ ඔෂාවල්ල කුඩුවට දාගත්තොත් එහෙම. ඕජලි කියලා මට එහේ සත්තු නේ අභිවාරගෙන කුඩු කරා. මම ජනාධිපතිතුමා දනිරාගන්න මේවා සිද්ධ කරනවා. හේතුව හේතුව ඉතින් මෙච්චර මේ පුරුෂයට කොච්චර හොඳට තියාගන්න පුළුවන්. ආයෙමත් මතකයි යාළුවෝ අතර තියෙන සම්බන්ධකම් ගැන පොඩ්ඩක් මතක් කළොත් සමහරලාට අපේ දුක හිතෙන මතක කරගෙන hina වෙනවා. තව සමහරලාවට අපි අපේ ආදරණීය මතක කරගෙන අඬනවා. ඔව් වැඩි නේද? හොරනේ. අයි වෝල් පේපර් එකේ ආද? නෑ ෆෝන් එක ප්‍රොජෙක්ෂන් ගහපු ඔයාගේ. අනේ ඉෆෙක්ට් දාන්න ෆිල්ටර් එක. ෆිල්ටර්ස් නෑගෝ ඒ නෝමල් කැම් එක. මම ෆිල්ටර්ස් දාන්නේ නැහැ මම ස්නැප්චැට් එකේ මම වෛර කරන එකෙන්. දවස් සති මාස ගණන් දකින්න කතා කරන්න හම්බුනේ නැති වුණාට අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන ජීවිත කාලෙම ඇති වෙන ලස්සන මතක ගොඩාක් අපි එකතු කරගන්නවා. අපි එකතු වුණ දවස් ඒවා නිකම්ම නිකන් දවස් නෙවෙයි. ඒවා හරියට බෙහෙත් වගේ. ආයෙත් එන්නේ නැති දවස් හරි ලස්සන මතක ගොඩක්. කඩදාව ලක්ෂණ උදුර. කඩලකව. හසාරගේ ඔළුව අත තියලා පොරොත් උඩා කාලේ. හැම වෙලාවෙම හොයලා බලලා නැති වුණත් ඕන වෙලාවට ළඟින් ඉඳන් හිත හදලා හයියක් වෙන කාලෙකින් හම්බුණත් ඒ යාළුකම් ඒ විදිහටම රකින්න. මේවා ගෑස්ටික් කාල ජීවිත මේවා කාලා රෑ වෙලා අරහෙ දානවා මෙහෙ දානවා කියන්නේ බෑ. දාන. යාළුකම හිතට හරි සමීපයි. ආදරණීයයි වගේ මේවා හරි පුදුමාකාරයි. අපිට ජීවිතේ කොච්චර යාළුවෝ හම්බුණත් හිතට දැනෙන අය ඉන්නේ ටික දෙනයි කියනවනේ. ඉතින් ජීවිතේ හම්බුණ ආදරණීයම යාළුවෝ වගේම අපේ යාළුවෝ කියන්නේ අපිට අපි වෙන්න පුළුවන් වුණ එකම තැන. ඉතින් ඔයාටත් ඒ වගේ යාළුවෝ ටිකක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යාළුවෝ පරිස්සම් කරගන්න. මම විශ්වාස කරනවා මට ඉන්න මේ යාළුවෝ ටික අනේ වගේ යාළුවෝ ටිකක්. යාළුකම කියන්නේ මහා පුදුම බැඳීමක්. පන්නට පන්න දෙන ළඟින් ඉන්න උනුත් වෙනස් වෙනකොට හිත හැදුවේ තනි දැක්කේ හැමදේම කරේ යාළුවෝ. ඒත් ඉතින් සැපේදී ළඟ ඉඳලා දුකේදී තනි කරලා යන යාළුවොත් නැතුවම නෙවෙයි. එහෙම වුණනම් ගොඩයි. එහෙම අය අතර ඉන්නවා හදවතේ රැඳුණු යාළුවෝ. කවදාවත් අත්හරින්න බැරි වුණු යාළුකමක්. ඒ කිව්වේ හැමදාම ළඟ ඉන්න යාළුවෝ නෑ නෙවෙයි ඉන්නවා. එහෙම උන් තමයි Mango Friends කියන්නේ. නැත්නම් අඹ යාළුවෝ එහෙම නැත්නම් හොඳම යාළුවෝ.
මොන කරදරේ දුනත් කට්ට කාගෙන ළඟින් ඉන්න හිතට දුකක් දැනෙන්න දෙන්නේ නැතුව පිස්සුවෙන් වගේ හිනස්සන මොන දේ වුණත් හැම වෙලේම ළඟ ඉන්න වචන වලින් කියන්න බැරි තරම් හදවතේ යාළුකම් කියන රැඳෙනවා කරන්න පුළුවන් කුජීත වැඩ සේරම එකට කරලා පස්සේ ඔක්කොමත් එක්ක චාටර් වෙන පිස්සු යාළුවෝ සෙට් එකක් මූඩ් එක වෙනස් කරන්න යාළුකම කියන්නේ සිරාවට මැජික් එකක් හැමෝටම බෑ හදවතේ රැඳුන යාළුවෝ වෙන්න සමහර විට ඒ වගේ යාළුකම් සංසාරික මැදීම් වෙන්නත් ඇති අනේ මට උඹ නැතුව ඉන්න බෑ කියාගෙන හපෝ වෙනවා ඉතින් මං හිතනවා ඒ තමා හොඳම යාළුවෝ ඇත්තටම යාළුකම කියන්නේ 아무තු මැජික් එකක් ඒ බැඳීම ජීවිතේට ඕනි නැතුව ඉන්න බෑ ඉතින් ඔයාලට ඒ වගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා නම් ආ යාළුවෝ ටික පරිස්සම් කරගන්න මම විශ්වාස කරනවා මටත් ඉන්නේ අන්නේ වගේ යාළුවෝ සෙට් එකක් කියලා බර්ත්ඩේ එක පහුවෙලා මාස 3කට පස්සේ දෙසැම්බර් අපේ එක්සෑම් මාසෙනේ චෙනුගේ බර්ත්ඩේ එක අහුලා කොච්චර කාලෙද මාසෙ ඒ වුණාට සජී තමයි දෙපිරි වාතල මට අමතක දැන් මුත් කියන්නේ ඉතින් මම ඒක කිව්වෙත් නෑ ඔයාලා ඊළඟ බදාගෙන මට හිතාගන්න මොකද්ද මේ කිව්වේ කෑම අරන් යන්න බැරි කතාව ඔය දන්නවා මට හිතුවා කේක් අරන් යන්න දෙන්න ඇතුළට කියලා කට්ටිය උඩ ගියා ලක්ෂණ මේ කියලා කාටවත් අත් කරණාන්දාර මට කියනවා මේ කේක් අරන් යන්න බැහැ ඇතුළට මම කේක් අරන් යන්න මොකද ඇතුළට කියලා සජීගේ ඌඩ දිහා බලපුවාද සුපින් සුවඳක් නරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අවුරක් නරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරිසිත සැනසුනා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුණු නිසා මමත් ඔබගේ සදා මමත් ඔබගේ සදා ඒ උඹ රැවුල ජීවිතේ යාළුවෝ ඉන්න ඕන යට බා යට අන්තිම වෙලාවට කඳුළු බීදාන්න නෙවෙයි එකතු වෙලා අඬන්න දැන් මං එහෙම කිව්වා කියලා එක වැරදි අර්ථකින් ගන්න නැති කියලා මම විශ්වාස කරනවා එහෙම යාළුවෝ හම්බෙන්නේ හරි කලාතුරකින් සමහරට ජීවිතේටම එකපාරක් වෙන්නත් පුළුවන් ඉතින් එහෙම යාළුවෝ අරත් ඉන්නවා නම් අපරිසම් කරගන්න මම හිතනවා මට යන්නේ වගේ යාළුවෝ සෙට් එකක් කියලා අපිට හොඳම යාළුවෝ ඉන්නවද කොටින්ම මම බැඳලා තව මිනිස්සෙක්ට ආදරය කරනවා කියලා බය නැතුව කියන්න පුළුවන් යාළුවෝ ඉන්නවද තරහ වුණත් මැරුවත් මගේ රහස් පිළිට නොදීනී කියලා හිතන විශ්වාස කරන යාළුවෝ ඉන්නවද මේ කියවන මගේ ජීවිතේ මම කැමතිම තප්පර කිහිපයක් මේ පිස්සු ටිකත් එක්කලා ඉන්න තමයි මං ආසම කවදා හරි අතේ සතයක්වත් කාත් කවුරුවත් නැතුව යන්නේ නැ තැනක් නැති වුණොත් යන්න ගිහින් වැටෙන්න පුළුවන් තරම් යාළුවෙක් ඉන්නවද කවදාවත් උඹ බරක් කියලා නොහිතන යාළුවෝ ඉන්නවද හිතේ තියෙන දුක කියලා කෑ ගහලා අඬන්න උරහිසක් දෙන්න පුළුවන් යාළුවෝ ඉන්නවද ඉන්නවා නම් උඹ තරම් වාසනාවන්තයෙක් මේ ලෝකේ නැහැ තමන්ට ගැලපෙන මිනිහෙක් හොයාගන්න පුළුවන් දැන් තමන්ට ගැලපෙන ගෑණියෙක් හොයාගන්න පුළුවන් ඒත් යාළුවෙක් හොයාගන්න එක යාළුකමක් තියාගන්න එක හරි අමාරුයි තමන්ගේ පරාසයට ගැලපෙන යාළුවෝ හොයාගන්න එක හරිම අමාරුයි මේ උඹ බලෙන් මූට චූදැම්ම වගේ දාගෙන යනවා බෝට්ටුවට යමන් මට පාගන්න ඊට පස්සේ කොහොමද ලස්සනයි හරවගෙන එන්නේ අය අපි ඉන්නේ එක මාරු කෙල්ලෝ කට්ටිය එකට දාලා කොල්ලෝ කට්ටිය එක 1 2 3 අර බීරන්න පුළුවන්ද ඇයියන් මට පීනන්න නම් බෑ එයා තලා ඉන්නකට නගින්න ඒක තලත් කියන්නේ දානාගේ අපල අපේ පිළිගියොත් යාළුවෝ කියන්නේ හොඳ හැවුම්කන් දෙන්න පිටිසකට
වතුර නහය ළඟටම පෙවිලා ඉන්නකොටත් ඒ ගැන විවේචනය කරන්න නැති කෙනෙක් මානසික හයියක් වෙන කෙනෙක්. කවි පරිස්සමෙන් කියන්නේ. අම්මට තාත්තට මම ගොඩක් ආදරේ. ගත්ති කොහොමද නිකමට හරි කිඹුලෙක්වත් ගොඩ වුණොත් එහෙම හොටලාලා. ඔය ඉන්න කිව්වල ඉන්න මේක යන්න බෑ. එක පාරක් දෙපාරක් කාතල් ගත්තර කමන්නේ. අර අරුන්නේ හප්පුම් ගිහිල්ලා. අර හප්පු මොනතරම් වරෙත් තිබුණත් ඔබ බේර ගන්න නැත්නම් ඔබ මේ කතා කරන එකෙන් මිනිස්සුයි ජීවිතේ අමාරුම තීරණයක් වෙන ජීවිතේ අතාරින්න තෝරගන්නේ. හෙජ්ජර ලේසියෙන් කොහොමද මිනිහෙක් තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ? හොඳ අහුම්කම් දෙන්නෙක් නැති නිසා කියලා මම විශ්වාස කරනවා. විශ්වාස කරන්න කෙනෙක් නැති නිසා තමන් ජජ් වෙයි කියලා තියෙන බය නිසා තමන්ගේ අදහස් එළියට දාන්න තියෙන බය නිසා ඔයා හරිම ලස්සන මේ ජොබ් එක කරනවා. ඒක පොඩ්ඩක් වැඩි වුණා. මේ අලු මෙතන මාවල වැට් එක. ළඟට ආවද? ලොකු මාවලක්ද? ඔව්. අපි දැන් පාගන්න එපා මෙතන. ආයෙ ඔයා මේක මේ වගේ වැඩ කරන්න. මම ලයිසන් ගන්න. ඉස්සර දැක්කේ ආචාර්යව දීලා උනේ නැහැ. ඒක නිකන් කර කර අරගත්තා. ડિප්‍රෙෂන් කියන්නේ මාරාන්තික රෝගයක්. ඒ අතරිනුත් ස්මයිල් ડિප්‍රෙෂන් කියලා කියන්නේ ඊට වඩා භයානක දෙයක් කියලා මම අහලා තියෙනවා. ඒ මිනිස්සු දකින්න හැම වෙලෙම hina වෙලා තනි වුණාම අඬා වැටෙනවලු. ලෝකෙන පේන උතන සතුටින් ඉන්න තව එකෙක් නැහැ කියලාලු. ඒත් මේ මිනිස්සු නිහඬව විඳවනවලු. ඒ වේදනාව මාරාන්තිකයි කියලා මම අහලා තියෙනවා. හිතන්නවත් පුළුවන් ද මිනිස්සෙක් ලේසියෙන් ජීවිතය අතයි කියන එක. මානසික සහනයක් සල්ලි වලට ගන්න පුළුවන්ද? ඕක සෙල්ලම් කරන් තියෙන එක නෙවෙයි බං. ඕම නෙවෙයි පදින්නේ. ඒක තරක. අපේ බෝට්ටුව කැරන උදව් කරන්නේ නැහැ. පාප මිත්‍රයෝ. වේදනාව බෙදා ගන්න කෙනෙක් සල්ලි වලට ගන්න පුළුවන්ද? ජජ් කරන්න නැති කෙනෙක් සල්ලි වලට ගන්න පුළුවන්ද? විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් සල්ලි වලට ගන්න පුළුවන්ද? බැහැ නේද? එහෙනම් හොඳම යාළුවෙක් වෙන්න ඔයා හොඳ අහුම්කම් දෙන්නෙක් වෙන්න හැම දෙයකටම කලින් වචනයකින්වත් මිනිස්සෙක් නොරිද්ද වෙලා ඉන්න පුළුවන් හැම වෙලාවකම හයියක් වෙන්න ජජ් නොකර ඉන්න යාළුකමේ විශ්වාසය රකින්න තමන්ගේ මිනිහටවත් තමන්ගේ ගෑණිටවත් නොකිය ඉන්න පුළුවන් තරමට යාළුවෙක් තනියම ඉන්න ඕන කියන තැන ඉඳලා ඒ මනුස්සයා ගැන වෙනතර වැඩිය හොයලා බලන්න. උඹ නොදැනුවත්ම බේරගන්නේ ජීවිතයක් වෙන්නත් පුළුවන්. තව මනුස්සයෙක් වචනකින් හරි රිද්දන්න නැතුව ඉන්න පුළුවන් හැම වෙලෙම try කරන්න. මොකද ඔයා දන්නේ නැතුව හරි ඔයා ඒ රිද්දන්නේ විෂාදයෙන් වේදනාවෙන් විඳින මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න නැති මගේ යාළුවෝ ටික ළඟ මම මාර නිදහස්. ඔයාලට ඒ වගේ යාළුවෝ ටිකක් ඉන්නවා නම් අනිවාර්යෙන් යාළුවා පරිස්සම් කරගන්න. ඔයාගේ ජීවිතේ එක්තරා කාල පරිච්ඡේදයක ඔයා එක්ක ඉන්නේ නැති හැමදේම බෙදාගන්න යාළුවෝ කියපදේ. ඔයාලා එකට ගමන් විමන් යන්නේ නැති ඒ ගමන් තේරුමක් නැතුව ගියත් තේරුමක් ඇතිව ගියත් සතුටු විතරක්ම පිරලා තියෙන්නේ. නිදහසේ ගියවන්නේ නැති. එක එක කෑම් බීම් බෙදාගෙන රහ කර කර කන්නත් ඇති. පොඩි පොඩි ඕගොදූප ඔයාලගේ සීක්‍රට් ලව් ස්ටෝරීස් විරහ වේදනා ඔයාලා අතරම කතා වෙන ගමන් දුක සතුට බෙදා ගන්න නැති. අනාගතේ ප්ලෑන් කතා වෙන්නේ නැති. මෙහෙම දේවල් කියන්නේ නැති. මොකද්ද? අම්මේ මාගේ තොල්ලාලෝ ආලේ ඉතින් අද යාළුවෝ ඔයා එක්කම ඉන්නවද? ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ජීවිතේ එක පරිච්ඡේදයක් ලස්සනට හැඩ කරලා මතක ගොඩාක් එකතු කරපු ආදරණීය යාළුවෝ හැමෝටම ඔයා තෑන්ක් කරන්න. එයාලා හැමෝටම ඔය ස්තුතියි කියලා කියන්න. ආයිමත් දවසක යාළුවා මුණ ගැහේ අනිවාර්යෙන්ම. එයාලා පාට මුණ ගැහෙන්න ඕනේ. මං එහෙම හිතනවා. ඉතින් ඔයාට එහෙම ඉඳපු යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එකට අනිවාර්යෙන්ම යාළුවා මෙන්ෂන් කරන්න. පෙර පාසලේ ඉඳපු යාළුවෝ එක වසරට යනකොට වෙන් වුණා. එක වසරේ හිටපු යාළුවෝ පහ වසරේ ශිෂ්ටත්වයෙන් අයින් වුණා. 6 වසරේ හිටපු යාළුවෝ ඕලෙල්ෙන් පස්සේ වුණා අයින් වුණා. ඒලෙවල් කාලේ ඉඳපු හොඳම යාළුවෝ කැම්පස් ආවට පස්සේ අයින් වුණා. ජෙනු ඉන්දියන් නිකන් ඉරට්ටකුත් දෙකට පල්ලවා ඒ උනාට හැඩේ කාගත්ත ගමන් කනවා බොනවා ඉවරයක් නෑ. හරි මම ඒ වගේ කන්න බොන්නේ නෑනේ. මැරෙන්න කලින් මටත් කුඩයක් කැටින් යන්න පුළුවන් කමක් හම්බ වුණා එහෙනම් අන්තිමට. ඒ සමහර වෙන්වීම් වලදී හිතට දැනුණු සමහර යාළුවෝ හදවතේ රැඳුණා. එහෙම යාළුවෝ අතර අඳුරගෙන පොඩි කාලයක් වුණත් අවුරුදු ගානක සහෝදර බැඳීමක් තරම් ලං වෙච්ච යාළුවෝත් ඉන්නවා. දුක සතුටට හැම දෙයකම අපිව තනි නොකර අපිත් එක්ක ඉඳපු යාළුවෝත් ඉන්නවා.
කාලයත් එක්ක අපි වයසින් තරුණ වෙනකොට ජීවිතය ගැන සම්පූර්ණ අරගලයක් මේ අරගලය ඇතුලේ අපි දැකපු හීන වෙනුවෙන් මහන්සි වෙද්දී අපි හැමෝටම අපි මග හැරුණා. අපි ගතින් කොච්චර දුර ඈතක හිටියත් ඉස්සරින්දම හිතට අරක්ගත්ත යාළුකම් අදටත් අපිට හදවතින්ම ගොඩක් ලෙන්ගතුයි. ඉතින් මම ඔයාලා වෙනුවෙන් පොඩි ප්‍රාර්ථනාවක් කරනවා. ඔයාලගේ ආදරණීය යාළුවෝ ආයෙමත් දවසක ඔයාලට හුරු පුරුදු තැන්වලම හුරු පුරුදු විදිහටම ආයෙත් අනිවාර්යයෙන් මුණ ගැහෙන්න ඕනේ. සතුටින් කොහොමද විසිර යන්නේ? දුකින් තමයි විසිර යන්නේ. නිදා ගන්න ඕනි. අපි මේක සාන්ති සර්ප්‍රයිස් එක සාර්ථක කරාට හද පිරිමෙව්වා. හෝ වීඩියෝ එක අතරතුර මැද්දේ පොඩි ඇඩ් එකක් දාන්න හිතුණා. ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. අවසාන වශයෙන් මට මගේ යාළුවන්ට මෙන්න මෙහෙම දෙයක් කියන්න හිතුණා. මේක කියන්න හේතුව මම අනිවාර්යෙන් දන්නවා මේ vlog එක යාළුවෝ බලනවා කියලා. මං ඔයාලට මෙන්න මේ වගේ දෙයක් කියන්න හිතුණා. දන්නවද? උඹලා සෙට් එක කතා කරන්න විහිළුවක් කරලා hina වෙන්න ඔහි කියෝ ඉන්න මම පට්ට ආසයි. මං හිතනවා උඹලා තාසති කියලා හිතට සතුටු හිතෙන දෙයක් වුණාම ඒක මාත් එක්කලා ඒ සතුට බෙදා ගන්න. ඒත් සමහර දවස් තියෙනවා උඹලගේ කෝල්ස් මට මග යනවා. උඹලා එක කතා කරන්න බැරි වෙනවා. ඔව් ඒ වගේ දවස් හරිම නරක දවස්. මට ඒකට සමා වෙන්න. ඒත් මම දෙයක් දන්නවා. උඹලාට මාව අහන් ඉන්න ඕනි කියලා හිතෙන වෙලාවට හිතින් කඩන් වැටුණු දවස් වලට මම අනිවාර්යයෙන්ම උඹලා එක්ක ඉන්නවා. උඹලාට කඩන් වැටෙන්න මම දෙන්නේ නැහැ. උඹලා වැටෙන්න නොදී අල්ලන් ඉන්නවා කියලා මම ප්‍රොමිස් වෙනවා. උඹලාට මම අහන් ඉන්න ඕනි කියලා හිතෙන වෙලාවට උඹලා කියලා ඉවර වෙනකල් මම උඹලව අහන් ඉන්නවා. මොකද මගේ හොඳම යාළුවෝ වෙච්ච උඹලා දුකින් ඉන්නවට මම කැමති නැති නිසා. ඉතින් මගේ අඩුපාඩු හැමදේම දරාගෙන මාත් එක්ක ඉන්නවට උඹලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මොනවා නැතත් මම එක දෙයක් දන්නවා. උඹලා හැමදාම මාත් එක්ක ඉන්නවා. මොකද හොඳම යාළුවෝ කවදාවත් මගේ ඇරින්නේ නැති නිසා. සුපින් සුවඳක් නරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ